මෙන්න මේ දේ සර්ට මං ඉල්ලීමක් හැටියට කියන්න ඕනේ සර්. මම එක්සයිස් නාකොටික් හිටියා අවුරුදු 12ක් මම මද්‍රව්‍ය වැටලීම් කරලා එහෙම සර් මෙන්න මේ දේ නම් විය යුතුමයි කියලා මම හිතනවා. අපි අල්ලන මද්‍රව්‍ය ඒවා ඒ මොහොතේම ඩිස්ට්‍රොයි කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැත්තම් සර් ඒක ආපහු යෑමේ සම්භාවිතාව වැඩි ඉන්ඩස්ට්‍රි එකට. ඒ කාලේ සර්ට මතක ඇති ගිය ආණ්ඩු තිබුණු කාලේ මෙච්චර ඇල්ලුවේ නැහැ. නමුත් කිලෝ කීපයක් ඇල්ලුවා. ඒ සමහර අවස්ථාවල කිලෝ 8ක් අල්ලුවා. ඒ වෙලාවේ ඒ කිලෝවට කුරක් කම්පිටි වුණා. සර්ට තියෙනවා මේ පිළිබඳව මිනිස්සුන්ව බේරා ගැනීමේ ඒ ආදරය මිනිස්සුන්ව ගලවා ගැනීම මේක තියෙනවා සර්. එතකොට ඒකස්සේ යම්කිසි දේවල් හිල් තියෙනවා නම් අපි ඒවා නිලධාරීන්ටත් ඒන අර ඒ කියන්නේ බෑඩ් කමෙන්ට්ස් නැති කරගන්න පුළුවන් සර් මේකට අලුත් නීතියක් හැදුවොත්. සාමාන්‍යයෙන් සර් අල්ලපුවාම ඒක නඩු භාණ්ඩයක් වුණාම එහෙම ඩිස්ට්‍රොයි කරන්න බෑ සර්. නමුත් පාර්ලිමේන්තුවෙන් අලුත් නීතියක් හැදුවොත් අල්ලපු ගමන් ඒ පළාතේ මැජිස්ට්‍රේට් එතෙන්ට ගෙන්නලා සාම්පල්ස් මැජිස්ට්‍රේට් ඉස්සරහා අරගෙන ඒවා සීල් තියලා අර මද්‍රව්‍යතෝගේ ඒ වෙලාවෙම ඕන රස පරීක්ෂක නැත්තම් රස පරීක්ෂල බදවගෙන ඒ අල්ලන මද්‍රව්‍ය ඒ වෙලාවෙම ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් නම් නීතියක් ගෙනල්ලා සර් ඒක සර් ගොඩාක් වටිනවා ඒක.